මේ thank you ආවට අපි මේ කතා කර කර යනවනේ මං කිව්වනේ දවස් 150ක් තුල පන්තිය ළමයින්ගේ 220ක් 250කට වගේ ආසන්න ප්‍රමාණයක් ඒකෙන් 150ක් 2024 A level batch එකේ මං කැම්පස් දැම්මා අද කතා කරන්නේ 1 2 3 හෝ 4 වෙනි කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයා 150ක් ඉන්නේ 3 වගේ මට මතක අපි 4ක් නෙවෙයි 3 දාගන්නකො එතකොට 150න් දැන් ඔන්න 147ක් තව ඉන්නවා දවසින් දවස පන්තියට අරගෙන එනවා. හරි. අපි හිමිහිට කතා කරමු යත් එක්ක. පුතේ මේ අනිත් කට්ටියටත් ඇහෙන්න. ඔයාගේ නම හිමිහිට කියලා, ඔයාගේ දිස්ත්‍රික්කය කියලා, ඔයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක කියලා චුට්ටක් ඒ ටික කියන්නකො මේ කට්ටියට. මගේ නම තෙමාෂා නෙත්නි. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෑන්ක් එක 324. 324 අනුරාධපුරයෙන් සාමාන්‍යයෙන් 600ක් විතර ගන්න නිසා එයාට කැම්පස් යන්න පුළුවන්. කැම්පස් පොත එහෙම අරගෙන දැම්මට පස්සේ අනිවාර්යෙන් එයාට යුනිවර්සිටි සිලෙක්ට් වෙනවා. හරි. පුතා ඔයා මාස කීයක් පන්ති ආවද? මම මාස 5යි ආවේ. මාස 5යි. ඒ කියන්නේ මේ වගේ තමයි එකතු වෙන්නේ නැද්ද නේද? ඊ අවුරුද්දේ මැයි වගේ. ඔව්. එතකොට පන්ති තුන්සිය කියනකුද 24. 24. එතකොට මේ කොහොමද පන්තිය සෙට් උනේ ඉස්සරෝම ඒ ටිකක් චුට්ටක් කියන්න මේ කට්ටියට. මට ඉස්සලාම පන්තියේ මේ ගෲප් එක තමයි මං හිටියේ සර්. ඒකේ ලින්ක් එකක් තිබුණා සර්ගේ. ඊට පස්සේ එදා ජොයින් වුණා ෆ්‍රී සෙමිනාර් එකක් තමයි තිබ්බේ. ඒකට තමයි ඉස්සලාම ජොයින් වෙලා සර්ගේ ක්ලාස් එක ගැන දැනගත්තේ. ඔන්න දැන් ඔයාලා වගේම තමයි ෆ්‍රී සෙමිනාර් එකක් ආවා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ පන්ති සල්ලි දීලා ගෙන්න ඕනේ කියලා පන්තියට ආව මාස 5යි. නිකමට කියන්න ඔයාගේ ෆස්ට් ෂයි එකද සෙකන්ඩ් ෂයි එකද? සෙකන්ඩ් ෂයි එක සර්. සෙකන්ඩ් ෂයි එක. ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක B1යි C2යි තිබ්බේ. සිංහල වලට B2. B1යි C2යි. දෙවෙනි පාර මේ පාර A2යි B1. A2යි B1යි. මට කියාගෙන යන්න පුතා ඒක මොකේද? සිංහල පොලිටිකල් A2. හරි. අනිත් එක B1 BC. BC ගොඩාක් කට්ටියගේ B තමයි ඇවිල්ලා තිබ්බේ මට මතකයි. හරි. ඉස්සරලා පන්ති කියපු සර්ලා මැඩම්ලා මට වැඩක් නෑ. ඒක අපි කතා නොකරමින්මු. ඔයා හෝල් ක්ලාස් එක කොහොමද ගියේ? පළවෙනි පාර. හෝල් ක්ලාස් ගියේ. හෝල් ක්ලාස් ගියේ. ඊට පස්සේ අන්තිම මාස 5 මගේ ඇවිල්ලා B එකේ එකක් කරගෙන මේ රිසල්ට් එක දාලා දුන්නා. මට නිකමට කියන්න අපි වැඩ කරපු විදිහ සහ ඔයාට කොහොමද සිංහල පන්තිය උදව් වුනේ කියන ටික. ගොඩක්ම මේ සෙකන්ඩ් ෂයි එක කරනවා කියලා හිතුවට මම එහෙම පාඩම් කරේ නෑ සර්. නිකන් හෝල් ක්ලාස් එකයි ගියෙත් නෑ. අර ටියුට් තිබ්බා ඒව නිකන් පාඩම් කර කර හිටියා. ඊට පස්සේ තමයි සර්ගේ සෙමිනාර් එකට ජොයින් වෙලා එදා තමයි හිතුනේ ඒ සර් කියපුවත් එක්ක හොඳට පාඩම් කරන්න ඕනේ. කොහොම හරි මේ පාර කැම්පස් යන්න ඕනේ කියලා ඊට තමයි පාඩම් කරේ. ඉතින් සර්ගේ ගොඩක් අනුමාන ටියුට් එක තමයි සර් මට උදව් වුනේ. ඒ වගේම සර්ගේ ටියුට් ගෙදරට ගෙන්න ගත්තා. ඊට පස්සේ රෙකෝඩින් උත් ඉල්ලගත්තා සර්. ඉතින් සර් උගන්වන විදියට පාඩම් කරන්නත් මතක හිටිනවා. එහෙම තමයි ඉතින් පාඩම් කරේ සර්. හොඳයි. ඒ කියන්නේ ඔයා මාස 5ක් ආව කියන්නේ මං ඇක්සිඩන්ට් වෙලා ඉන්න දවස්වලනේ ඔයා එන්න ඇත්තේ. ඔව් සර්. ඇඳේ ඉඳලා උගන්වපුවා හිටන් තිබ්බා සර් උත් ලොකු කැපකිරීමක් කරානේ. ඉතින් අපි වෙනුවෙන්. ඔව් ඒක තමයි දැන් මැයි මාසේ ගිය අවුරුද්දේ මැයි මාසේ තමයි මම කකුල කඩාගත්තේ. ඒ මාසේ තමයි ඇවිත් තියෙන්නේ ලොකු දෙයක්. ඉතින් ඒ කාලේ ඉඳලා ආපු. හරි මට දැන් ඔයා පුතා කොයි කැම්පස් එකටද යන්න හිතාගෙන ඉන්නේ? කලණියට වගේ තමයි
හිතාගෙන ඉන්නේ තේරෙයිද පේරා යන්න බෑ. පේරා යන්න බෑ. ඔයාට කැලණි, ජපුර, කොළඹ, රුහුණ, සබරගමුණ නමහන කොටත් බය ඇති ඔයාලා. හරිද? මේ ඒ කැම්පස් ටිකට ඔයාට යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ. පරිස්සමෙන් පොත අරගෙන යන්න තියෙනවා. හරි. ඔයාගේ කොහොමද අම්මා හැම තාත්තා මොකද කරන්නේ පුතේ? තාත්තා කරන්නේ සර් ජුවලරි වැඩ කරන්නේ. අම්මා ඉන්නේ රට. අම්මා ඉන්නේ රට. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න වලට නෑ මොකද? එහෙම ලොකුවට කියන්නේ. තිබුණා. ඔයාගේ තම කවුද ඉන්නේ ඔයාගේ ගෙදර? අපේ නංගි ඉන්නවා. ඔයයි නංගි? ඔව්. ට්වින්ස්ලාද නෑ? නෑ. එයා දැන් ඕ ලෙවල් කරලා ඉන්නේ. ඕ ලෙවල්. හරි. මේ එතකොට මේ කැම්පස් යන්නමයි ඕනේ කියලා දැන් පළවෙනි පාර ඔයා වැඩ කරේ නැත්තේ ඇයි? ඒ කියන්නේ සර් ගොඩක් මට ගියපු ක්ලාස් දෙක DC වල පොලිටිකල් වල එහෙම ගියපු සර් එකපාරම අසනීප වුණා. අපි අවුරුද්දක් ක්ලාස් ගියාට පස්සේ මට එතනින් ක්ලාස් දෙකම මගේ අරුණා. ඊට පස්සේ ඉතින් එහෙම විභාගය අතහැරලා වගේ තමයි ඉතින් ඒ සර්ෂායි එකේ කරද්දිම හිතුවා මේක කොහොම හරි කරලා ආපහු සෙකන්ඩ් එකක් කරනවා කියලා. එහෙම කියලා හිතලා තමයි ඉතින් ෆස්ට් එක හොව කරේ. එතකොට අන්තිමටම 2024 A level එක ලියන්න මාස කීයක් මොන විදිහටද පාඩම් කරේ සහ මාස කීයක් බර දාලම ඇත්තටම සීරියස්ව වැඩ කරා? ඒ කියන්නේ සීරියස්ව වැඩ කරා සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙලා මාසයක් විතර ගියාට පස්සේ මුලින් ටික අල්ලගත්තා. ඊට පස්සේ මාස 4ක් වගේ තමයි පාඩම් කරේ. අර සර් දෙන වැඩ එහෙම වෙලාවට කළා විචාර රසායන ලියලා එවුවා. සර් ඒ වගේ අඩුපාඩු බලලා එවනවා. ඉතින් ඒවත් එක්ක තමයි පාඩම් කරේ. සාමාන්‍ය පුතා පැය කීයක් පාඩම් කරා? පොඩක් මම රැට මාස පාඩම් කරේ. 1-2 විතර වෙනකන් අපි දවසට පැය 10ක් වගේ පාඩම් කරා. පැය 10ක් විතර පාඩම් කරා. ඒතකොට නිදාගන්නේ පාන්දරට. පැය කීයක් විතර නිදාගත්තද? පැය 6ක් වගේ තමයි නිදාගත්තා. පැයක් නිදාගත්තා. පැය 6ක් වගේ මුල් දවස්වල එක්සෑම් කාලේ නම් කොහොමද අඩුවෙන් නිදාගත්තේ. පැය 6ක් විතර දැන් ඔයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක 324 වෙලා ඔයා පැය 6ක් විතර නිදාගෙන අපි එදා පොළොන්නරුව එක්කෙනෙක් කතා කරා එයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක 158 වගේ මට මතක පැය 3යි හෝ පැය 4යි නිදාගත්තේ. බලන්නකො මේ නිදාගන්න ටයිම් එකයි වැඩ කරන ටයිම් එකයි අතර වෙනසත් එක්ක ඒ ළමයා කොච්චර යනවද කියලා දුරට. කියන්නේ මෙයා පැය 6ක් නිදාගත්තාම මෙහෙම එකක් අරයා පැය 2ක් 3ක් නිදාගත්තාම එයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක මෙහාට එනවා. ඒ කියන්නේ ඇත්තටම මේ පැය ගාන නිදාගන්න එපා කියන එක නෙමෙයි. වැඩ කරන එකට ફોකස් වුණාට පස්සේ ඒ ફોකස් එක දිගේම යනකොට හරියනවා. ඒක මම මෙයාලට පැහැදිලි කරන්නම්. පුතා අවසානයට මේ මෙයාලට කියන්න මොකද්ද තියෙන්නේ? දැන් මෙතන ඉන්නේ ඔක්කොමලා මේ විභාගෙ ලියන්න ඕනේ සෙට් එක. ඔයාලට මොනවද කියන්න ඕනේ කියලා හිතෙන්නේ? පන්තිය ගැන සහ මගේ වැඩ පිළිවෙල ගැන සහ අපි කීය වෙනකම් පන්ති කරාද අපි වැඩ කරන එක බෝරින්ද සතියට දවස් කීයක් වැඩ කරනවාද? ඒක දැන් මම කිව්වට වැඩක් නැහැ. ඔයාගේ කටින් කිව්වහම හරි. මොකද ගිය අවුරුද්දේ මගේ වැඩවල ප්‍රතිඵලයක් නෙවෙයි කැම්පස් යන්නේ. එතකොට ඒක කොහොමද කියන එක ටිකක් පැහැදිලි කරන්න ඔයාට ඕන තරම් වෙලාවක. සර් එක සතියේ දවස් 4ක් වගේ ගොඩක් වැඩ කරා. රැටමනේ ක්ලාස් කරන්නේ. ඒ වෙලාව යනවා දැනෙන්නේ නැහැ සර් උගන්වන විදියට. ඉතින් මේ ළමයිට කියන්න තියෙන්නේ ගොඩක්ම සර් ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න කියලා. රෙකෝඩින් බලන්න නැතුව. එහෙම වුණාම අර ගොඩක් පොදුවට යනවා මතක හිටිනවා. කියන විදිහට වැඩ ටික කරලා අනිවාර්යයෙන්ම දෙන රසාස්වාද විචාරයෙන්ම ලියන්න ඕනේ. ලියලා ඒකට අනිවාර්යයෙන්ම යවලා අඩුපාඩු ටික බලා ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි. thank you. ඔයා කියපු ගමන් ආවා. ඔයා කියන්නේ දැන් ඔයාලා අපි කියපු ගමන් එනවා. දැන් ඔයා කියන්නේ මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 38 තියෙනවා, 58 තියෙනවා, 40 ගණන් තියෙනවා ඔය කම්පහ. ඊට පස්සේ පොළොන්නරුව එහෙම සෙට් එකක් ඉන්නවා. එයාලට
මං දෙපාරක් විතර මැසේජ් එකක් දැම්ම පුතා අපි කවද්ද පන්තියට එන්න කතා කරන්න ගිහම එයාලට හරි බිසි පුතේද. ඔයාට මාර බිසි දැන් මේ දිස්ත්‍රික් රෑන්ක් 38 58 42 ගත්ත කට්ටියට පන්තියට ඇවිල්ලා කතා කරන්න වෙලාවක් නැහැ. සර් මට අරහෙ යන්න දිනවා මෙහෙ යන්න දිනවා. හරිද? ඒ කියන්නේ ඇත්තටම අපි මෙච්චර මහන්සිලා මුංගේ මේකට වැඩ කරපු එකට අපිට අපි අවසානයේදී අපිට දුක හිතෙනවා. දැන් පන්තියට ඇවිල්ලා ළමෙක්ට කතා කරලා අනිත් ඒකට මොටිවේෂන් එකක් දීපන් කිව්වහම ඉන්නේ නැහැ පැත්ත පළාතේ මග හරිනවා. මම කිව්වා පුතා ජය ඔතනින් එහාට වැඩ ටික කරගෙන යන්න කියලා මැසේජ් එකක් ගහුවා නිකන්. එච්චරයි කියන්නේ. ගුරුවරයෙක් කිව්වට පස්සේ කියන්නේ මම මුන්ට සුබ පතනවා. ඒ වුණාට ඔහොම කරාට පස්සේ අර නිකන් ගුත්තිලයි මූසිලයි වගේ තැනකට හැදෙනවනේ පුතා. හරිද? ඒක තමයි මම කියන්නේ. කොහොම අපි ඉගෙන ගත්ත ගුරුවරයාත් එක්ක ඒ ඇයි හොඳයි තියාගෙන එතනින් ඉස්සරහට යනවා. මම කියන්නේ A level වලින් පස්සේ වාට හම්බෙන ගුරුවරු ටික අපේ knowledge එකයි ඒ කට්ටියගේ knowledge එකයි කියන්නේ අහසයි පොළොවයි. අපිට දැනට අපේ සිංහල උගන්වපුවාම සර් ඔයාලට හිතනවා ඇති සිංහල ගැන මොනවද අපි දන්නේ සහ සර් මොනවද දන්නේ සර් සිංහල මහාචාර්ය වගේ හිතනවා නම් ඒක බොරු පුතා ගියපහම බලන්න කැම්පස් එකට ෆස්ට් ඉයර් එකේම ඔයාලට තේරෙයි. පළවෙනි දේශනය කරන්න කතිකාචාර්යවරයෙක්ගේ සහ සමහර විට මහාචාර්යවරයෙක්ගේ ඇවිල්ලා දුන්නාම අපි අවුරුදු 2ක් උගන්වපු ඔක්කොම කැලේ මේ මහාචාර්යවරගේ පළවෙනි විනාඩි 40. ඒ තරම් ප්‍රබල. ඒ කියන්නේ කොහොමද අර පොඩි ගුරුවරු අමතක නොකර ඉතින් ඉස්සරහට යන ගුරුවරුත් එක්ක හොඳ ආදරෙන් ඉඳලා හැම කෙනෙක් ඉස්සරහට යනවා. මම ඔයාගේ ජීවිතේට සුබ පතනවා. දැන් එහාට ඔයාගේ ඊළඟ මොකද්ද බලාපොරොත්තුව? ටීචින් පැත්තෙන් ඉස්සරහට යන්න තමයි සර්. මොන ටීචර් කෙනෙක්ද? සිංහල හරි පොලිටිකල් හරි ඒ සබ්ජෙක්ට් දෙකෙන් එක තමයි. සිංහල කරමු මගේ මේ මම පොඩි 6 වසර 7 වසර ටිකවත් දෙන්න බැරි යකෝ. හරි. දැන් ටික කරගෙන යන්න. හරි. දැන් මේ දවස්වලත් මොකක් හරි වැඩක් කරගනිමින් ගෙදරට වෙලා ඉඳලා වැඩ ටික කරගෙන යන්න. කැම්පස් පොත දානකොට හරි පරිස්සමෙන් දා ගන්න ඕන. ඒක පොඩ්ඩක් කතා කරන්න මට මම උදව් කරන්නම් වැඩ ටික කරගෙන යන්න. හරි. thank you පුතා ආවට අම්මා තාත්තා ඔක්කොම මතක් කරා කියන්නේ. නංගිට සුබ පැතුවා කියන්නේ නංගිටත් කැම්පස් යන්න පුළුවන් වේවා කියනවා. දැන් ඉතින් ඔයා ගොඩනේ. ඒක ගැන අහන්න දෙයක් නැහැ. පළවෙනි පාර බැරි වුණාට දෙවෙනි පාර ගියා. ඒක ලොකු දෙයක්. එහෙම අපි හදාගෙන යා. එහෙනම් thank you. bye. හරි සර් thank you. bye. හරි. අපි අපේ වැඩේ පැත්තට හිමිහිට යමු. දැන් ඔන්න පුතා මේ ඔවා හරි ආදර්ශයි. ඔයාලට එක එකන අරගෙන ඇවිල්ලා මේ කතා කරවන්නේ නිකන් නෙවෙයි ඈ 150ම කතා කරනවා පන්තිය තුලම එක එකන ගෙන්නලා 150ක් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද? පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා මේ රෙද්දේ වැස්සෙහිම. හරි පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා ගණන් ගන්න එපා. මේ වැස්ස නිසා ඔය එක එකන ඔයාලට ගෙනල්ලා කතා කරවන්නේ ෆස්ට් ෂයි එකෙන් සෙකන්ඩ් ෂයි එකට ආපු ළමයි. දැන් ෆස්ට් ෂයි එක බැරි වෙලා සෙකන්ඩ් ෂයි එකට ආපු කට්ටියගේ දේවල් ටික ආපුවම ඔයාලට තේරෙනවා ඇති ෆස්ට් ෂයි එකේ කෙලව ගැනීමේ හේතු. ෆස්ට් ෂයි එක කෙලව ගන්න ඇයි කියන එක තේරෙනවා ඇති. වැඩ කරන්නේ නැහැ, පන්ති යන්නේ නැහැ, රෙකෝඩින් බලන්න හදනවා. නේද? උවමනාවක් නැහැ. ඒකට සෙකන්ඩ් ෂයි එක වැඩ කරගන්න පටන් ගන්න. ඒක තමයි දැම්ම තියාම කියන්නේ රිෂාට් එක දාන්න නම් මුල සිට පිළිවෙලට වැඩ කළ යුතුයි. බලන්න අන්තිම මාස 5 කියන්නේ හරිම ප්‍රබල ටර්නින් පොයින්ට් මාස 5. මේ යන්නේ ටර්නින් පොයින්ට් එක. දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. මේ හැම ළමයාගේම ඔයාලා අහපු කතාව මතකයි නේද? අවසාන මාස 5 මාස 6-7 තමයි ඉන්නේ. දැන් මුල ඉඳන් ආපු ළමයි ඉන්නවා. මතකයිනේ 101 දිස්ත්‍රික් රෑන්ක් එක ළමයි කා මතකයි නේද මාතරේ. කතා කරපන්තියට ඇවිල්ලා. රෙකෝඩින් එකේ තියෙනවා. 101 ආවා දිස්ත්‍රික් රෑන්ක් එක. එතකොට එයා අවුරුදු 2ක් තිස්සේ අවුරුදු 1කමාරක් තිස්සේ 12 වසරේ ඉඳලා පන්ති ඇවිල්ලා. එයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක වෙනස් වුණ විදිහත් මාස 5කින් විතර අර නිදි මරාගෙන වැඩ කරපු විදිහත් එක්ක ඒ දිස්ත්‍රික් රෑන්ක් එක වෙනස් මේ දිස්ත්‍රික් රෑන්ක් වෙනස් වෙන විදිහත් නිකමට හිතන්න. ඒක තේරෙනවා නේද දැන් මේ කියන වගේ ප්‍රතිඵලය වෙනස් වෙන විදිහ.
අපි කිව්වට වැඩක් නැහැ ළමයිම ඇවිල්ලා කතා කරවන්න ඕනවා. ඒ කතා කරනකොට තමයි තීරෙන්නේ. හරි දැන් වැඩ කරන්න.